පෙබරවාරි ආරම්භයේදී චීනයේ බීජිං සිට මෙරට වෙත ඍජු ගුවන් සේවයක් ආරම්භ කළ චීන සමාගම කුමක්ද? කැපිටල් එයාර්ලයින්ස්. ලෝක තෙත්බිම් දිනය කවදාද? පෙබරවාරි 2. 2026 වර්ෂයේ ලෝක තෙත්බිම් දින තේමාව කුමක්ද? තෙත්බිම් සහ සාම්ප්‍රදායික දැනුම සංස්කෘතික උරුමය සැමරීම. පෙබරවාරි 2 වෙනි දින පැවති කීවෙනි ග්‍රැමි සම්මාන උළෙලද? 68 වෙනි. 68 වෙනි ග්‍රැමි සම්මාන උළෙලේදී සම්මානයක් දිනු 90 වී ඇති ටිබෙටීය සුප්‍රසිද්ධ පුද්ගලයා කවුද? ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමතුමා. පෙබරවාරි 3 වෙනි දින පත් වූ මෙරට නව විගණකාධිපතිවරයා කවුද? එල්.එස්.අයි. ජයරත්නමිය. මේ වන විට කටයුතු කරන්නේ මෙරට කීවෙනි විගණකාධිපතිවරයාද? 42 වෙනි. 1799 වසරේ සිට මේ දක්වා කාලය තුළ මෙරට විගණකාධිපති ධූරයට පත් වූ පළමු කාන්තාව කවුද? එල්.එස්.අයි. ජයරත්නමිය. පෙබරවාරි 3 වෙනි දින මරණයට පත් වූ ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා කවුද? සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි. පෙබරවාරි 5 වෙනි දින සිට ගංගාරම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරුණු සර්වඥ ධාතුන් වහන්සේලා හැඳින් වූ ආකාරය දක්වන්න. දෙවුනි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන්. පෙබරවාරි මාසයේදී ඇෆ්ගනිස්තාන් තාලිබාන් පාලනය නිල වශයෙන් පිළිගත් දෙවන රාජ්‍යය කුමක්ද? රුසියාව. 2024 සිට ඇෆ්ගනිස්තාන් තාලිබාන් පාලනය නිල වශයෙන් පිළිගෙන ඇති අනෙක් රාජ්‍ය කුමක්ද? චීනය. 2026 අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වුවේ කුමන රටේද? සිම්බාබ්වේ හා නැමීබියාවේ. 2026 පෙබරවාරි මාසයේදී පැවති වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායම කුමක්ද? ඉන්දිය කණ්ඩායම. පෙබරවාරි මාසයේදී පැවති ජපන් මහ මැතිවරණය ජයගත් පක්ෂය කුමක්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. වත්මන් ජපන් අගමැති කවුද? සනාය ටකයිචි මහත්මිය. තායිලන්තයේ අගමැති කවුද? අනුතින් චාන්විරකුල් මහතා. පෙබරවාරි 9 වෙනි දින වැඩ භාරගත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නව අධ්‍යක්ෂකවරිය කවුද? ෂැනන් කෝලින් මහත්මිය. පෙබරවාරි 10 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය කුමක්ද? 107 වෙනි ස්ථානය. දූෂණ සංජානන දර්ශකයේ සකස් කරන ආයතනය කුමක්ද? ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය. පෙබරවාරි 6 නිල වශයෙන් ආරම්භී 25 වෙනි ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවති රට කුමක්ද? ඉතාලිය. සාමය පාගමනෙහි නායක භික්ෂුව සහ ගමනාන්ත දක්වන්න. පඤ්ඤාකර හිමියන්. ගමනාන්ත ටෙක්සාස් සිට වොෂින්ටන් ඩීසී දක්වා. සාමය පාගමනෙහි ගමන්ගත් සුනකයාගේ නම කුමක්ද? ආලෝකා. ලෝක රේඩියෝ දිනය කවදාද? පෙබරවාරි 13. පෙබරවාරි මාසයේදී පත් වූ බංග්ලාදේශයේ නව අගමැති කවුද? තාරික් රහමාන් මහතා. වත්මන් පරිසර අමාත්‍යවරයා කවුද? වෛද්‍ය ධම්මික පටබැඳි මහතා. පෙබරවාරි 16 වෙනි දින පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය සමරන්නේ කීවෙනි සංවත්සරයේද? 51 වෙනි. පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වෙනි සංවත්සරය නිමිත්තෙන් විවෘත කළ නව ඒකකය කුමක්ද? නිදහස් අලි අරණ.
පෙබරවාරි 13 දැන් සමුගත් මෙරට පළමු දේශපාලන පක්ෂයේ දීර්ඝ කාලයක් ප්‍රධාන ලේකම් ධූරය සහ නායකත්වයට දරූ පුද්ගලයා කවුද? තිස්ස විතාරණ මහතා. පෙබරවාරි 16 ආරම්භී AI ඉම්පැක්ට් කෘත්‍රිම බුද්ධි සමුළුව පැවති රට හා නගරය කුමක්ද? ඉන්දියාවේ නවදිල්ලි නුවර. ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පැවති 39 වැනි සුරාජ් කුන්ඩි ලෝක හස්ත කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයේදී හොඳම විදේශීය සම්මානය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ බතික් ශිල්පිනිය කවුද? ඉරේෂා චින්තනිද්ද සිල්වා. යුනිසෙෆ් ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට එක් වූ දකුණු ආසියාවේ ප්‍රථම රට කුමක්ද? ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ වත්මන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කවුද? ඇන්ඩ්‍රු පැට්‍රික් මහතා. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මෙහෙයවීම සම්බන්ධයෙන් පෙබරවාරි 19 වෙනි දින වරදකරු වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති කවුද? යුන් සොක් යෝල් මහතා. ඇමරිකාව විසින් පනවා තිබූ විදේශ බදු වලට එරෙහිව වූ අධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප් පරිපාලනය විසින් නැවත පැනවූ බදු අනුපාතය කීයද? 15%ක්. සමාජ සාධාරණත්ව දිනය කවදාද? පෙබරවාරි 20. ජාත්‍යන්තර මව් භාෂා දිනය කවදාද? පෙබරවාරි 21. වර්තමාන ඉරාන ජනාධිපතිවරයා කවුද? මසූද් පෙෂෙෂ්කියන් මහතා. වර්තමානයේ හෙළ විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම අංක 1 හිමි කරගෙන ඇත්තේ කවුද? රුමේෂ් තරංග මහතා. පළමු වරට පිරිනැමූ ඊශ්‍රායල පාර්ලිමේන්තු පදක්කම පෙබරවාරි මාසයේදී හිමි කරගත්තේ කවුද? නරේන්ද්‍ර මෝදි මහතා.